2026 සිංහල හින්දු අලුත් අවුරුදු පලාපල සහ විශ්වීය ශක්ති මඟ පෙන්වීම 2026 අප්‍රේල් මාසයේ රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමත් සමග සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වේ. 2026 වර්ෂයේ අතිශය සුවිශේෂී වන්නේ ගුරු ග්‍රහයා කටක රාශියේ උපරිම බලයෙන් උච්චව සිටීමත් සෙනසුරු කුම්භ රාශියේ බලවත්ව සිටීමත් නිසාවෙනි. මෙය මුළු ලෝකයටම කර්ම ශක්තියින් සමනය වී ආධ්‍යාත්මික සහ ලෞකික දියුණුව ගෙනෙන වසරකි. ඔබගේ ලග්නයට අනුව මේ වසරේ විශ්වීය ශක්තිය ලබා ගන්නා ආකාරය මෙන්න. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ට මෙම වසරේ රැකියාවේ සහ ව්‍යාපාරයේ ඉහළම දියුණුවක් ගෙන එයි. ගුරු හතරවැන්නේ සිටීමෙන් දේපල සහ නිවාස ලාභ හිමි වේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම. ඔබගේ ආවේගශීලී බව පාලනය කරගන්න. දිනපතා උදෑසන මාගේ පවුල සහ රැකියාව පූර්ණ සාමයෙන් පිරී ඇත යන්න මනසින් දකිමින් විශ්වයට ස්තුතිවන්ත වන්න. වෘෂභ ලග්නය. ඔබගේ සහජ දක්ෂතා ලෝකයට පෙන්වීමට හැකි වසරකි. ගුරු තුන්වැන්නේ සිටීමෙන් කෙටි ගමන් බිමන් සහෝදරයන්ගේ උදව් සහ අලුත් ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනැගේ. කර්මස්ථානයේ සෙනසුරු රැකියාවේ ස්ථාවර බවක් ගෙනෙයි. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා අතීත බැඳීම් අතහැර දමන්න. සුදුසු නිල් පැහැය නිතර භාවිතා කරමින් මම විශ්වයේ සියලු යහපත් දෑ ආකර්ෂණය කරගන්නෙමි. විශ්වාසයෙන් මෙය නිතර ජප කරන්න. මිථුන ලග්නය. ධනස්ථානයේ වන දෙවැන්නේ උච්චව ගුරු සිටීම අතිශය ප්‍රබල ධනයෝගයකි. බැංකු ගිණුම් වර්ධනය වේ. පවුලේ සතුට වැඩි වේ. සෙනසුරු නවවැන්නේ සිටීම විදේශ ගමන්වලට මඟ පාදයි. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා මුදල් ලැබෙන විට අහංකාර නොවී අසරණයන්ට උදව් කරන්න. මා වෙත ගලා එන ධනයට මම ස්තුතිවන්ත වෙමි. මෙය දිනපතා ප්‍රකාශ කරන්න. කටක ලග්නය. වසරේ වාසනාවන්තම ලග්නයකි. ඔබගේ ලග්නයේම ගුරු උච්ච වී සිටීමෙන් මහා පෞරුෂයක් බුද්ධියක් සහ නිරෝගීකමක් හිමි වේ. අෂ්ටම ඒරාෂ්ටකය පැවතියද ගුරු බලයෙන් එය සමනය වේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා ඔබගේ අධි සංවේදීකම පාලනය කරගෙන ඔබ ඔබටම ආදරය කිරීමට පටන් ගන්න. ජලය සහ ස්වභාව ධර්මය සමග කාලය ගත කරමින් මනස සුවපත් කරගන්න. සිංහ ලග්නය. විදේශීය ගමන් සහ ආධ්‍යාත්මික දියුණුවට ඉතාම සුබයි. හත්වැන්නේ සෙනසුරු සිටීමෙන් විවාහයේ යම් යම් බාධාවන් ඇතිවිය හැකි බැවින් ඉවසීම අත්‍යවශ්‍යයි. රහස් සතුරන් පරාජය වේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා අන් අයව පාලනය කිරීමට යාමෙන් වළකින්න. මම නිදහස්ය. මාගේ සතුට රඳා පවතින්නේ මා මත පමණි යන්න නිතර සිහිපත් කරමින් භාවනාවට යොමු වෙන්න. කන්‍යා ලග්නය. 11 වැන්නේ උච්ච ගුරු සිටීම ජීවිත කාලයටම බලපාන මහා ධනස්කන්ධයක් සහ ආදායම් මාර්ග විවෘත කරයි. හිත මිතුරන්ගේ සහ සමාජයෙන් විශාල ගෞරවයක් සහ සහයක් ලැබේ.
විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා ඔබගේ ඕනාවට වඩා විවේචනය කරන ස්වභාවය අතාරින්න. ලා කොළ පැහැය භාවිතා කරමින් විශ්වයේ අනන්ත වූ ධනය මට හිමි කියා සිතමින් ආලෝකය දකින්න. තුලා ලග්නය දහවැන්නේ කර්මස්ථානයේ උච්ච ගුරු සහ පස්වැන්නේ සෙනසුරු සිටීමෙන් වෘත්තීය ජීවිතයේ ඉහළම කඩඉම් ජයගනී. දරුවන්ගේ අනාගතය සුබ වේ. සමාජයේ නායකත්වයක් හිමිවේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. සෙනසුරාදා දිනවල සතුන්ට කෑම ලබා දෙමින් ඔබගේ කර්ම ශක්තියෙන් පිරිසුදු කරගන්න. වෘශ්චික ලග්නය නවවැන්නේ භාග්‍යස්ථානයේ ගුරු උච්ච වීමෙන් පෙර පින පෑදෙන වසරකි. නතර වී තිබූ නීතිමය කටයුතු උසස් අධ්‍යාපන සහ විදේශ කටයුතු සියල්ල සාර්ථක වේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා ඔබගේ සැඟවුණු බිය සහ අතීත තුවාල මුදා හරින්න. රතු සහ කහ වර්ණ භාවිතා කරමින් ධනාත්මක අනාගතයක් පමණක් මනසින් දකින්න. ධනු ලග්නය අටවැන්නේ ගුරු සිටීමෙන් හදිසි ධනලාභ ලොතරැයි ජයග්‍රහණ හෝ උරුමකම් හිමිවීමට ඉඩ ඇත. සෙනසුරු තුන්වැන්නේ සිටීමෙන් ආත්ම ශක්තිය සහ ධෛර්යය අතිශයින් වර්ධනය වේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා රහස්‍ය කටයුතුවලට නොගොස් විනිවිද භාවයෙන් කටයුතු කරන්න. මම මාගේ ජීවිතයේ පූර්ණ පාලකයා වෙමි යන්න දිනපතා ජප කරන්න. මකර ලග්නය හත්වැන්නේ විවාහ ස්ථානයේ උච්ච ගුරු සිටීමෙන් අවිවාහක අයට සුබ මංගල යෝග උදා වේ. ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඉතා සාර්ථක වේ. සෙනසුරු දෙවැන්නේ ධනස්ථානයේ සිටින බැවින් මුදල් කළමනාකරණය වැදගත්ය. විශ්වීය ශක්තිය ලබා ගැනීම මුදල් පසුපස හඹා යාම නවතා පවුලේ සතුට වෙනුවෙන් කාලය වෙන් කරන්න. කෘතවේදීත්වය පුරුදු වෙන්න. කුම්භ ලග්නය ලග්නයේ සෙනසුරු සිටින බැවින් මෙය ජීවිතයේ පදනම ශක්තිමත් කරන වසරකි. ගුරු හයවැන්නේ සිටින බැවින් සතුරන් සහ රෝගාබාධ ජය ගැනීමේ අසීමිත ශක්තියක් හිමිවේ. රැකියාවේ කැපවීමට නිසි ප්‍රතිඵල ලැබේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම සඳහා මානසික පීඩනය දුරු කර ගැනීමේ නිහඬ භාවනාවේ යෙදෙන්න. මාගේ මනස අතිශය ශක්තිමත්ය. මම ජයග්‍රාහී යන්න විශ්වයට මුදා හරින්න. මීන ලග්නය පස්වැන්නේ දරුස්ථානයේ උච්ච ගුරු සිටීමෙන් දරු සම්පත් බලාපොරොත්තු වන අයට ඉතා සුබයි. අධ්‍යාපනය සහ කලා කටයුතු වලින් විශාල ජයග්‍රහණ ලැබේ. ඒ රාෂ්ටක තත්ත්වයක් පැවතියද ගුරුගේ බලයෙන් එය පාලනය වේ. විශ්වීය ශක්තිය ලබා ගැනීම කඳුළු සහ අතීත වේදනාවන් අතහැර දමන්න. ඔබගේ නිර්මාණාත්මක හැකියාවන් විශ්වයට මුදා හැරීමෙන් ඔබට සුවිසල් ධනයක් ආකර්ෂණය කරගත හැකියි. මම සුවිසල් ධනයකට උරුමකම් කියමි. මෙම වැකිය නිතර කියවන්න. ඔබගේ ශක්තිය අවදි කරගන්න.